හායි ඔන්න ඉතින් අද අරගෙන ආවේ සිංහල අවුරුද්දට නැතුවම බැරි රසම රස කැවිල්ලක් හදන විදිය කියලා දෙන්න. එහෙනම් අපි පටන් ගමු. භාජනයක් අරගෙන ඒකට මේ විදිහට බිත්තරයක් දාලා හොඳට ඒක වික්ස් කරගන්න. ඉතින් අපි කවුරුත් කොකිස් කියන්නේ කැමැතිම කෑමක්නේ. මොන තරම් කැම තිබුණත් කරස් ගාලා හැපෙන කොකිස් එකක් නෑ කියන්නේ ලොකු අඩුවක්. දැන් මම මේකට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය පමණට ලුණු සහ සීනි මේස හැන්දක් එකතු කරගන්න. කොකිස් එකට සීනි දාන එකෙන් වැද්දට පස්සේ හොඳ ක්‍රිස්පි ගතියක් සහ රන්වන් පාටකුත් ඒ වගේම හොඳ රසකුත් ලැබෙනවා. මම ගත්තේ හාල් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් ඒ 250 තුන් පාරකට විතර අපේ මිශ්‍රණයට දාලා තමයි මම මේ විදිහට මික්ස් කරගත්තේ. මම මෙතන හාල් පිටි ග්‍රෑම් 250යි, පොල් කිරි කෝප්පයයි, බිත්තරයයි, අවශ්‍ය පමණට ලුණු, සීනි මේස හැන්දක් තමයි හදාගෙන මේ මිශ්‍රණය හදාගත්තේ. හැබැයි පොල් කිරි කෝප්පෙම එකපාර දාගන්න එපා. මේ විදිහට සැරින් සැරේට ඔයාට අවශ්‍ය වෙන වෙලාවට විතරක් එකතු කරගන්න. මම දැන් මේක පෙරා ගන්නවා. ඔයා මේක භාජනයකට පෙරා ගන්න. මොකද මේකේ මොන හරි පිටි කෑලි මොන හරි තිබුණොත් එතකොට අපිට මිශ්‍රණය හොඳට පෙරා ගත්තම මුකුත් නැතුව ගන්න පුළුවන්. තේනවා නේද? ඔන්න ඔය පදම තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට කහ බින්දුවක් එකතු කරගන්නේ. මොකද අපි ගත්ත බිත්තරේ තියෙන කහමදේ තිබුණ කල එකත් මේකට එකතු වෙලා නිසා මම වැඩි කහ දාන්නේ නැහැ. දැන් තාච්චියක් ලිපේ තියලා ඒකට හොඳට පොල් තෙල් ටිකක් දාගන්න. මගේ මේ කොකිස් අච්චුව අවුරුදු 70ක් විතර පරණ කොකිස් අච්චුවක්. ඉතින් පොඩි කූරක් වගේ එකකුත් ගන්න ඕනේ. හොඳට කොකිස් අච්චුව රත් වුණාට පස්සේ මේ විදියට අපේ කොකිස් මිශ්‍රණයට දාලා ඔයා චුට්ටක් වෙලා මේක තියාගෙන ඉන්න. එකපාර ගලව ගන්න එපා. ටිකක් කොකිස් එක හයි වුණාට පස්සේ තමයි ගලව ගන්න ඕනේ. නැත්තම් කොකිස් එක මලක් වගේ දිග ඇරෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොකිස් එක අච්චුවෙන් ගැලවෙන්නේ නැහැ කියන එක. ගොඩක් අය කියනවා ඒක එන්නේ ඒක නිසා තමයි බිත්තරයක් දාලා හදන්නේ. බිත්තරයක් දැම්මම හරි ඉක්මනට ගලව ගන්න පුළුවන් මේ වගේ ලේසියෙන්ම. අනිත් එක තමයි කවදාවත් කොකිස් අච්චුව හොදන්න එපා. මගේ කොකිස් අච්චුව ගොඩාක් පරණ එකක්. ඉතින් අපි මේක හොදන්නේ නැහැ. ඔයා පාවිච්චි කරාට පස්සේ ටිෂු එකකින් හොඳට පිහින්න. ආපහු පාවිච්චි කරනකොට ටිෂු එකකින් පිහලා ගන්න. නැත්තම් පොල් කුඩු දාලා පිහින්න. ඒ වගේම තෙල් එකේ ගොඩාක් රත් කරන්නත් එපා. සාමාන්‍ය තරමට රත් වුණාම මිශ්‍රණයට දාලා ගන්න. එහෙනම් මේ වගේ ලස්සනට මල් වගේ කොකිස් පුච්චලා මටත් පින්තූරේ වන්න. තවත් රස කැවිල්ලකින් හම්බෙනකන් හැම කෙනෙක්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා.